මට එවන්න. එනකු අනුපුංග. මට එවන්න. එනකු අනුපුංග. අපි කියනව නේද ඒක මට එවන්න. නැත්නම් ඒක මට ඊමේල් එකකින් එවන්න. අන්න ඒකට තමිල් වලින් කියන්නේ එනකු අනුපුංග. විස්තර තියනවද? විවරங்கள் இருக்குதா? විස්තර තියනවද? විවරங்கள் இருக்குதா? මෙතන අත්සන් කරන්න. இங்கே சைன் பண்ணுங்க. මෙතන අත්සන් කරන්න. இங்கே சைன் பண்ணுங்க. ගොඩක් වෙලාවට තමිල් අය කතා කරද්දී සයින් කියන වචන දාලා කතා කරනවා. ඒක කතා කරන්න ලේසියෙන්ද එහෙම ඉංග්‍රීසි වචන දාලා ගොඩක් වෙලාවට කතා කරනවා. මම හෙට නිවාඩුවක් ගන්නවා. நான் நாளைக்கு ஒரு லீவ் எடுப்பேன். මම හෙට නිවාඩුවක් ගන්නවා. நான் நாளைக்கு ஒரு லீவ் எடுப்பேன். අපි කෝපි බොන්න යමුද? நாம கோப்பி குடிக்க போவோமா? අපි කෝපි බොන්න යමුද? நாம கோப்பி குடிக்க போவோமா? අපි තේ බොන්න යමුද කියලත් අහනව නේද? අන්න ඒකට තමිල් වලින් කියන්නේ නාම තේතෙන්නි කුඩික போவோமா? නාම තේතෙන්නි කුඩික போவோமா? ඔයාට සිංහල කතා කරන්න පුළුවන්ද? උංගලල් සිංහලම් பேச முடியுமா? ඔයාට සිංහල කතා කරන්න පුළුවන්ද? උංගලල් සිංහලම් பேச முடியுமா? හායි ෆ්‍රෙන්ඩ්ස්, මේ වීඩියෝවෙන් ප්‍රයෝජනවත් තියෙනවා නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටන් එකත් ක්ලික් කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ ගැන මොකක් හරි අදහස තියෙනවනම් ඒකත් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ඒක මට ගොඩක් වටිනවා. මට වැඩ ටිකක් තියෙනවා. එනකු වේලේ කොංජම් ඉරුකුදු. මට වැඩ ටිකක් තියෙනවා. එනකු වේලේ කොංජම් ඉරුකුදු. මට කරන්න වැඩ ටිකක් තියෙනවා කියලාත් කියනව නේද? මට කරන්න වැඩ ටිකක් තියෙනවා. රයිට්, අන්න ඒකට තමිල් වලින් කියන්නේ එනකු செய்ய வேண்டிய வேலை கொஞ்சம் இருக்குது. එනකු செய்ய வேண்டிய வேலை கொஞ்சம் இருக்குது. ඔයාගේ සහයෝගයට ස්තුතියි. උංගල් ආදරவுக்கு நன்றி. ඔයාගේ සහයෝගයට ස්තුතියි. උංගල් ආදරவுக்கு நன்றி. ඔයාට සල්ලි ලැබුණාද? உங்களுக்கு பணம் கிடைத்ததா? ඔයාට සල්ලි ලැබුණාද? உங்களுக்கு பணம் கிடைத்ததா? මට පේනක් දෙන්න. எனக்கு ஒரு பேனா கொடுங்க. මට පේනක් දෙන්න. எனக்கு ஒரு பேனா கொடுங்க. මම මගේ වැඩ ඉවර කරා. நான் என்னுடைய வேலையை முடித்து விட்டேன். මම මගේ වැඩ ඉවර කරා. நான் என்னுடைய வேலையை முடித்து விட்டேன்.